ඔයා කවදා හරි අත්විඳ තියෙනවද පිරිසක් මැද සිටින විට කවුරු හරි ඔයාට ඊටාම නරක විහිළුවක් කරලා හැමෝම ඉස්සරහා ඔයාව අපහසුතාවයට පත් කරන අවස්ථාවක්. ඒ වෙලාවට ඔයාට දැනෙන්නේ ලොකු කෝපයක් සහ අසරණකමක්. බොහෝ දෙනෙක් කරන්නේ එක්ක ලැජ්ජාවෙන් hina වෙන එක නැත්නම් තරහින් කෑ ගහන එක. නමුත් මේ ක්‍රම දෙකෙන්ම වෙන්නේ ඔයාව තව හැල්ලු වෙන එකයි. අද මේ වීඩියෝ එකෙන් මම කියන්නම් ඩාර්ක් සයිකොලොජි පාවිච්චි කරලා ඕනෑම පුද්ගලයෙක් කරන අපහාසයක් ඔහුගේම පැත්තට හරවන්නේ කොහොමද කියලා. මේ රහස් තුන ඔයා පාවිච්චි කරන්න පටන් ගත්තොත් ඔයාව හැල්ලු කරන ඒ ආපු පුද්ගලයාට සිද්ධ වෙන්නේ මුළු පිරිසම ඉස්සරහා ලැජ්ජාවටපත් වෙන්නයි. ඇයි ඔබ ප්‍රතිචාර දැක්විය යුත්තේ? අපි මුලින්ම තේරුම් ගන්න ඕන ඇයි මිනිස්සු අපහාස කරන්නේ කියලා. අපහාසයක් කියන්නේ මානසික පරීක්ෂණයක්. අනිත් පුද්ගලයා බලනවා ඔයාට ඔයාව පාලනය කරගන්න පුළුවන්ද කියලා. ඔයා තරහ ගත්තොත් එයා දිනනවා. ඔයා ලැජ්ජාවෙන් hina වුණොත් එයා නැවත ඔයාට අපහාස කරනවා. ඩාර්ක් සයිකොලොජි වලදී අපි මේකට කියන්නේ seeking validation කියලා. ඔයා ප්‍රතිචාර දක්වන සෑම අවස්ථාවකම ඔයා පෙන්වන්නේ ඔහුගේ වචන වලට ඔයාව පාලනය කරන්න පුළුවන් බවයි. ඉතින් පළවෙනි නීතිය තමයි කිසිම විටක ඔයාගේ ෆ්‍රේම් එක බිඳ ගන්න එපා. සිංහෙක් බල්ලෙක් බිරුව කියලා ආපස්සට හැරිලා බුරන්නේ නැහැ. එයා කරන්නේ නිහඬව තමන්ගේ ගමන යන එකයි. නමුත් සමාජය ඇතුලේ අපිට ඊට වඩා වැඩි යමක් කරන්න වෙනවා. පළවෙනි ටෙක්නික් එක නිහඬතාවයේ අපහසුතාවය. පළවෙනි ටෙක්නික් එක නිහඬතාවය. කෙනෙක් අපහාසයක් කරපු ගමන් ඔයා කළ යුත්තේ එකම දේ තත්පර 4ක් හෝ 5ක් එයාගේ ඇස් දෙක දිහා කෙලින්ම බලා ඉන්න එක. කිසිම හැඟීමක් පෙන්වන්න එපා. තරහව හා සිනහව මෙතනදී තහනම්. ඇයි මේක මෙච්චර ප්‍රබල? මිනිස්සු සාමාන්‍යයෙන් නිහඬතාවයට බයයි. ඔයා නිහඬව බලන් ඉන්නකොට අපහාස කරපු පුද්ගලයාගේ මොළයට දැනෙනවා එයා කලේ වැරදි වැඩක්ද කියලා. ඒ තත්පර 5 ඇතුළත මුළු කාමරයම නිහඬ වෙනවා. ඒ නිහඬතාවය නිසා එයාට දැනෙන්නේ එයා මෝඩයෙක් වගේ හැසිරුණු බවයි. එයා බලාපොරොත්තු වෙන්නේ ඔයා කලබල වෙයි කියලා. හැබැයි ඔයා නිහඬව ඉන්නකොට එයාගේ ෆ්‍රේම් එක අයින් නිවෙනවා. මේ ටෙක්නික් එක the are you okay shift. දෙවෙනි ටෙක්නික් එක ඔහුගේ මානසික මට්ටම ගැන ප්‍රශ්න කරන්න. අර තත්පර 5ක නිහඬතාවයෙන් පස්සේ ඊටාම සංසුන් සහ කරුණාවන්ත හඬකින් ඔහුගෙන් මෙහෙම අහන්න. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔයා අද ටිකක් අමුතුයි. මේක ඊටාම දරුණු මානසික ප්‍රහාරයක්. මොකද මේ ප්‍රශ්නය හරහා ඔයා පෙන්වන්නේ ඔහුගේ අපහාසය ඔබට කිසිම බලපෑමක් නොවුණු බවත්. ඔයා ඔහු දෙස බලන්නේ අනුකම්පාවෙන් බවත්. මුළු පිරිස ඉස්සරහා ඔහු මානසිකව වැටෙනවා. ඔහුට තව දුරටත් ඔයාව විහිළුවට ගන්න බෑ. මොකද ඔහු දැන් ප්‍රශ්නයක් තියෙන පුද්ගලයා බවට පත් වෙලා ඉවරයි. තුන්වෙනි ටෙක්නික් එක විහිළුව පැහැදිලි කරන්න කියන්න. ගොඩක් වෙලාවට අපහාස කරන්නේ විහිළුවක් වගේ පෙන්වලා. ඒ වගේ වෙලාවක ඔයාට පුළුවන් ඊටාම සාමාන්‍ය විදිහට මෙහෙම අහන්න. මට ඒක තේරුන්නේ නැහැ. මොකක්ද ඒකේ තේරුම? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? විහිළුවක් පැහැදිලි කරන්න ගියාම ඒකේ තියෙන ජෝක් එක නැති වෙනවා. ඔහුට සිද්ධ වෙනවා ඔහු කරපු අපහාසය නැවත වචන වලින් කියන්න. ඒ වෙලාවට ඔහුටම තේරෙනවා ඔහු කතරම් පහත් දෙයක්ද කළේ කියලා. මේකෙන් ඔයා ඔප්පු කරන්නේ ඔයා ඊටාම බුද්ධිමත් සහ ඕනෑම තත්ත්වයක් පාලනය කර හැකි පුද්ගලයෙක් කියලායි. මේක තමයි සැබෑ හයි වැලියු පිරිමිගේ ලක්ෂණය. මතක තියාගන්න ඔයාට ගරු කළ යුතු ආකාරය ලෝකයට උගන්වන්න ඕනේ ඔයයි. මේ ඩාර්ක් සයිකොලොජි රහස් අදම පාවිච්චි කරලා බලන්න. ජය වේවා.